good morning friends. ඔන්න ඉතින් අපි අද උදේම මෙහෙම සෝදාගෙන ගැහෙන සීතලේ දැන් ආවා චුට්ටක් ඉරව්වට. ඈතින් ඉර පායලා තියෙනවා. ඉතින් අර ඈත පේන්නේ ඔයගොල්ලන්ට හන්තාන කඳු වැටිය. ඉතින් මේක නම් පුදුම ලස්සන තැනක්, හිතා ගන්න බැරි තැනක්. ඉතින් අපි ඊයේ හිටපු වාඩිය තමයි අර උඩ පේන එකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම් තා පොඩ්ඩකින්. ආයෙත් හම්බෙමු අපි අපේ හන්තාන කඳුවැටියට මුහුණලා තියෙන ලස්සන වාඩියේ ඉඳලා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් දැන් තමයි එක්කෙනෙක් නැගිටලා උදේ පාන්දර සීතලේ ටී-ෂර්ට් එකේම දාගන්නේ. කොහොමද සීතලයිද? ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපේ වාඩියේ උදේ කෑම වේල තමයි අර හැදෙන්නේ. ඉතින් අපි අයියට තමයි අද කෑම හදන්නේ. අපි බලමු වාඩියේ කෑම කොහොමද කියලා උදේ කෑම. ඔන්න ඉතින් අපේ කෑම ටික හැදෙනවා. බොටම් සුවඳක් තියෙන්නේ. දැන් නම් අර සීතලත් එක්ක බඩගිනි හොඳටම වැඩි වෙලා තියෙනවා. අපි බත් එකක් හමු ඉක්මනට. ඉතින් වාඩියේ ඉන්නවා කියන එක වෙන ෆීලින් එකක්. ඇත්තටම ඊයේ රාත් මාරම සුන්දර වෙනස් අත්දැකීමක් අපිට. ඉතින් දැන් මේ උදේ ඉඳන් අදත් හවස් වෙනකන් අපි මේ වාඩියේ තමයි ගත කරන්නේ. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අදත් අපි මේ ගිනි මැලයක් ළඟ වාඩි වෙලා ඉන්නේ. අපි අර එදා කිව්ව හන්තාන කඳු මුදුනට මුහුණලා තියෙන ලස්සන වාඩියේ.
ඉතින් මේ දවස්වල පට්ටම හුණා පට්ටම සීතලක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් මේ ගිනිමැලයක් ළඟ වාඩි වෙලා බතලලයක් පුච්චනවා. ඉතින් මේ සීතලේ ඉතින් මේ වගේ දේවල් මාරම වැදගත් ඉතින් අපිට. මේ වගේ කඳු මුදුනකට වෙලා ඉතින් බලන්න කොයාලා අපි මේ බතල ටික පුච්චලා ඒකේ රහ කොහොමද කියලා බලමුකෝ. ඔම්මෝ දුන් දානවා. ගම්මිරිසුයි ලුණුයි එක ඔන්න බතල ටේස්ට් කරලා කන්න තමයි හදන්නේ. ඉතින් අද අපි වාඩිය කෑමක් තමයි මේ කන්න යන්නේ. වාඩිය කෑමකුත් හදාගෙන කාලා ඉතින් හඳ එළියක් තියෙනවා අපි බලමු කොහොමද කියලා. ඒ view එක උදේට පෙන්නන්නම් ඔයගොල්ලන්ට සන්රයිස් එක. ඒක මාරම ලස්සනයි ඉතින්. දැන් නම් ඉතින් පට්ට සීතලයි. බඩගිනි. අපි බලමු වාඩිය කෑම කොහොමද කියලා. සීතල නෑ ජීවා. ඉතින් අපි කිව්වනේ අපි ඉන්නේ ලස්සනම තැනක කියලා. ඉතින් අර තියෙන හන්තාන කඳු වෙතේ තියෙන ලයිට් ටික. බලන්නකෝ ඒ වගේ ලස්සන කොයිතරම්නම් ලස්සනද කියලා. ඉතින් රැට තමයි මේක මේ අර ලයිට් දෙම්මා මේක වෙනම එකක්. උදේට මීදුමත් එක්ක ඒක වෙනම එකක්. ඉතින් හවසට මේ ඉර බැහැගෙන යන වෙලාවට ඒක වෙනම එකක්. ඉතින් මාරම ලස්සන තැනක තමයි අපි ඉන්නේ මේ.